අද මම කතා කරන්න යන්නේ ගොඩක් අය කන්න කැමති නැති රස නැහැ කියලා කියන ඇඟට ගොඩාක් වටින කරවිල ගැන. අද වීඩියෝ එකෙන් කරවිල කරි එකක් හදන විදිය සහ කරවිල වල තියෙන ගුණ ගැන කතා කරනවා. කරි එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා ලුණු, සුදු ලුණු, ගම්මිරිස් කරල් 2-3ක්, කරපිංච, මිරිස් කුඩු, ලුණු කුඩු, 3-5 කුඩු, කහ කුඩු වගේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. මුලින්ම කරවිල ගෙඩි දෙක මම අද ගෙඩි දෙකයි ගන්නේ. ගෙඩි දෙක හොඳට සෝදලා මේවා කෑලි වලට කපලා ලුණු දාලා ටිකක් තම්බලා ගන්නවා නම් මේ කරවිල වල තියෙන කාට ගතිය අඩු වෙනවා. ඉතින් අද මම එහෙම තම්බලා ගන්න නැතුව කෙලින්ම ව්‍යංජනය හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට කරවිල ගෙඩි දෙක සෝදලා තීරු වලට කපා ගන්නවා. ඊට පස්සේ ලුණු, සුදු ලුණු ටික, අම්මිරිස් ටික කපලා එකම භාජනයකට දා ගන්නවා. මම අද හදන්නේ පොල් කිරි විතරක් එකතු කරලා. ඔයාලට පුළුවන් තෙල් ටිකක් දාලා මේක වෙනම විදිහට හදන්නත් පුළුවන්. එහෙමත් ගොඩක් රසයි. නමුත් අද මම හදන්නේ පොල් කිරි විතරක් එකතු කරලා කිරින්ම තම්බලා අරගෙන තමයි. ඉතින් මේ විදිහට ඇට ටික ඉවත් කරගෙන කරවිල ටික මේ විදිහට තීරු වෙන්න කපා ගන්නවා. අපි මේ ගමම කතා කරමු කරවිලට තියෙන ගුණ මොනවද කියලා. විශේෂයෙන්ම ඩයබටික් පේෂන්ට්ලට, ඒ කියන්නේ දියවැඩියා රෝගීන්ට බොහෝම හොඳයි කියලා තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් කරවිල කරි එකක් හදාගන්න පුළුවන් නම් දියවැඩියාව තියෙන කෙනෙකුට කරවිල වලින් තමන්ගේ ඇඟේ තියෙන රුධිර සීනි ප්‍රමාණය පාලනය කරන්න පුළුවන් කියලා තමයි බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙන්නේ. තවත් දෙයක් තමයි ශරීරයේ මහත වැඩි කෙනෙකුට, ඩයට් කරන කෙනෙකුට කරවිලවල අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වෙන නිසා බොහෝම හොඳ කෑමක් විදිහට සඳහන් වෙනවා. මේ කරවිල මගින් අපේ ශරීරයේ ජීර්ණ ක්‍රියාවලිය පහසු කරන්නත් යම් කිසි ආකාරයකින් උදව්වක් වෙනවා. බඩේ තියෙන ගෑස්, බඩේ අමාරු වගේ තත්ත්වයන් සුව කරගන්න මේ කරවිල ආහාරයට ගැනීමෙන් පුළුවන්. තවත් සුවිශේෂී කාරණාවක් තමයි අපේ ශරීරයේ තියෙන විෂ වර්ග ශරීරයෙන් ඉවත් කරගන්න ඕන ද්‍රව්‍ය ඉවත් කරගන්න මේ කරවිල ආහාරයෙන් පහසු වෙනවා. මේ කරවිල වල විටමින් C සහ ඇන්ටිඔක්සිඩන්ට් තියෙන නිසා ශරීරය පිරිසිදු කරගන්න අපිට කරවිල ආහාරයට ගැනීමෙන් උදව්වක් වෙනවා. මම දැන් කරවිල ටික කපාගෙන ඉවරයි. ඊට පස්සේ කරපිංච ටික සෝදලා අරගෙන ලුණු, සුදු ලුණු, අම්මිරිස් ටික කපාගෙන මේකට එකතු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට මම කලින් කියපු විදිහට මේක පොඩි ටෙම්පරාදුවක් විදිහට හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ සෝස් පෑන් එකක් අරගෙන තෙල් චුට්ටක් දාලා මේ කපාගත්ත ලුණු, සුදු ලුණු, කරපිංච ටික එකට දාලා තෙල් ටික රත් වීගෙන එනකොට කරවිල ටික එකට එකතු කරලා පොල් කිරි චුට්ටක් එකතු කරලත් ඔයාලට රස කරි එකක් හදාගන්න පුළුවන්. ඒත් ඉතින් අද මම තෙල් එකතු කරන්නේ නැතුව හදනවා කියලා කිව්වනේ. ඉතින් අපි බලමු කොහොමද මේ තෙල් ටිකක් එකතු කරන්නේ නැතුව කරවිල කරි එක හදන්නේ කියලා. ඔයාලගේ ගෙදරත් පොඩ්ඩෝ ඉන්නවා නම් මේ කරවිල කරි එක කොහොමත් කවා ගන්න අමාරුයිනේ. ඉතින් ඔයාලට පුළුවන් පොඩි ක්‍රමයක් මේකට පාවිච්චි කරන්න. මොකද දන්නවද? කරවිල චූටි කෑලි වලට තම්බගත්ත කරවිල ටික තමයි කපා ගන්න ඕන. අපි ලුණු දාලා තම්බගත්තාම කරවිල ටික චූටි කෑලි වලට කපාගෙන මේක ඔම්ලට් එකක් විදිහට මිශ්‍ර කරලා හදලා දෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට ඒක රස දැනෙන්නේ නැති වෙන්න චූටි කෑලි තමයි කපන්න ඕන. විශේෂයෙන්ම මේක වැදගත්. දැන් අපි මේකට අවශ්‍ය 3-5 කුඩු කහ කුඩු ටික එකතු කරනවා මේ විදිහට. කහ කුඩු නම් චුට්ටක් වැඩි වුණාද කියලාත් හිතුණා. ඊට පස්සේ 3-5 කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ඔයාලා කැමති සැර අණු, ඔයාලයි කටේ රස අණු, ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන් මේකට. මම මේකට කිරි ටිකත් එකතු කරගන්නවා. පොල් කිරි ටික කලින් ලෑස්ති කරගෙන තියාගත්තා. පොල් කිරි ටික හොඳට උක්කු කිරි ටිකක් තමා ගන්න ඕන. එතකොට තමා කරි එක රස වෙන්නේ. මේ විදිහට 3-5 ටික එකතු කරා. තව ටිකක් ඔයාලට මේකට රස වැඩි කරගන්න කුරුඳු කෑල්ලක්, එනසාල් ටිකක්, ඒ වගේම උළුහාල් ඇට 8-9ක් එකතු කරගන්නත් පුළුවන්. මේම මම මැටි භාජනයක තමයි මේ කරවිල කරි එක හදන්න සූදානම් කරගන්නේ. ඉතින් මම අර භාජනයේ තිබ්බ ටික මේ විදිහට මැටි භාජනයකට එකතු කරගත්තා. ඔන්න ඉතින් මම පොල් කිරි ටික එකතු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. පොල් කිරි ටික එකතු කරනකොට කරවිල කෑලි ටික වැහෙනකන් සම්පූර්ණයෙන්ම පොල් කිරි ටික එකතු කරන්න. ඒක තැම්බෙනකොට තමයි ගානට උඩට තෙල් බේරිලා ඒක කුක් වෙලා ඉන්නේ.
ඉතින් මෙන්න මේ විදිහට ඔන්න මට දෙයක් අමතකුණා. මේ විදිහට ගොරකා කෑලි දෙකක් නැත්තම් තක්කාලි ගෙඩියක් එකතු කරන්න අමතක කරන්න එපා. පොඩි ඇඹුල් රසක් එනකොට මේ කරවිල කරි එකේ හරිම රසයි. මට අද කරවිල කරි එකට එකතු කරන්න තක්කාලි ගෙඩිය තිබුණ නැහැ ගෙදර ගෙනාපු. ඉතින් ඒක නිසා මම ගොරකා කෑලි දෙකක් එකතු කරා. ඔයාලට පුළුවන් සියඹලා බික් දෙක තුනක් එකතු කරගන්න. ඔන්න ඉතින් මගේ කරි එක දැන් ඉදීගෙන එනවා ලස්සන පාටකට. මම චුට්ටක් ඔයාලට කිව්වා නේද කලින් මට පොඩ්ඩක් හිතුණා කහ ටිකක් වැඩි වුණා කියලා. ඉතින් ඇත්තටම කහ චුට්ටක් වැඩි වෙලා තමයි මම මේ කරි එක උයන්නේ හවසක රෑ වෙලා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ලයිට් එළියත් එක්ක කහ පොඩ්ඩක් එහෙම වුණා. ඉතින් ඔයාලා ඒ වගේ ඒවා අඩු වැඩි කරගන්න නැතුව ලස්සනට ඔයාලා කන ප්‍රමාණයට හදාගන්න. ඉතින් එහෙනම් ආයෙත් ලස්සන වැඩක් අරගෙන එන්නම්.